ඔබේ වකුගඩුවලට රහසින් හානි කරන කරුණු 10ක්. ඔබේ වකුගඩු යනු නිහඬ සේවකයන් පිරිසකි. ඒවා දිනකට රුධිරයේ ලීටර 150ට සිට 180ට දක්වා ප්‍රමාණයක් පිරිසිදු කරයි. ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම, ලුණු සහ ජලය සමතුලිත කිරීම මෙන්ම රුධිර පීඩනය පාලනය කිරීමටද ඒවා උදව් වෙයි. එමෙන්ම රතු රුධිර සෛල නිපදවීමට පවා ඒවා සහාය වෙයි. නමුත් මෙහි ඇති භයානකම කරුණ නම් වකුගඩු හානිය ඉතා සෙමින් සිදුවිය හැකි වීමයි. ඔබට වේදනාවක් නොදැනෙන්නට පුළුවන්, පැහැදිලි රෝග ලක්ෂණ නොපෙනෙන්නට පුළුවන්. බොහෝ දෙනෙකුට තමන්ගේ වකුගඩු වලට හානි සිදු වී ඇති බව වැටහෙන්නේ එම හානිය බරපතල වූ පසුවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික වකුගඩු පදනම වැනි විශ්වාසදායක සෞඛ්‍ය ආයතන පවසන පරිදි ලෝපුරා වැඩිහිටියන්ගෙන් 50% පමණ නිදන්ගත වකුගඩු රෝගීන් පීඩා විඳිති. එනම් සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක්කෙකුට මෙම රෝගය පවතී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ට රෝගය ඇති බව පවා නොදනිති. අද අපි ඔබේ වකුගඩු වලට රහසින් හානි කරන කරුණු 10ක් මෙහි කරුණු 12ක් ඇතුළත් වී ගැන කතා කරමු. 1. විජලනය. ශරීරයට ජලය මදි වීම. වකුගඩු වලට හොඳින් වැඩ කිරීමට ප්‍රමාණවත් ජලය අවශ්‍ය වේ. මුත්‍රා මගින් අපද්‍රව්‍ය පිට කිරීමට ජලය උපකාරී වේ. ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානීය නොකරන විට අපද්‍රව්‍ය වැඩිපුර සාන්ද්‍රණය වී වකුගඩු මත පීඩනයක් ඇති කරයි. විශේෂයෙන් ඔබ උණුසුම් දේශගුණයක ජීවත් වන්නේ නම් දිවාකාරයේදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට වග බලා ගන්න. පර්යේෂණ වලින් පෙනී යන්නේ ඉතා අඩුවෙන් දියර වර්ග පානය කරන අයට වකුගඩු වල ගල් ඇතිවීමට සහ වකුගඩු ආබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි. අධික ලෙස දහඩිය දමන විට හෝ රස්නේ වැඩි විට මෙම අවදානම තවත් වැඩි වේ. නමුත් එකවර අධික ලෙස ජලය පානය කිරීමද සුදුසු නොවේ. වැදගත් වන්නේ දවස පුරා ක්‍රමවත්ව ජලය පානය කිරීමයි. ලා කහ පැහැති මුත්‍රා පිටවීම ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය කර ඇති බවට හොඳ ලකුණකි. 2. අධික රුධිර සීනි මට්ටම. වකුගඩු හානි වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමයි. කාලයත් සමග රුධිරයේ ඇති අතිරේක්ත සීනි මගින් වකුගඩු තුල ඇති සියුම් පෙරහන් වලට හානි සිදු කරයි. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයට අනුව ලොව පුරා වැඩිහිටියන් මිලියන 500කට අධික පිරිසක් දියවැඩියාව සමග ජීවත් වෙති. දියවැඩියාව ඇති අයගෙන් 30 සිට 40 දක්වා ප්‍රමාණයකට වකුගඩු රෝගයේ වැළඳිය හැකියි. විශේෂයෙන් ආහාර වේලකට පය 2කින් 3කට පසුව රුධිර සීනි මට්ටම ඉහළ යන බැවින් ඔබේ ආහාරයෙන් පසු සීනි මට්ටම ඇමරිකානු ක්‍රමයට අනුව 160ට වඩා අඩුවෙන් හෝ බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියානු ක්‍රමයට අනුව 9ට වඩා අඩුවෙන් පවතීදැයි පරීක්ෂා කරන්න. නමුත් වැදගත්ම දේ මෙයයි. රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කිරීමෙන් මෙම අවදානම බෙහෙවින් අඩු කරගත හැකියි. HbA1c අගය 6.5ට අඩු මට්ටමේ තබා ගැනීමෙන් වකුගඩු ආශ්‍රිත සංකූලතා 35 සිට 50 දක්වා අඩු කරගත හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි. ඔබ වසර ගණනාවක් දියවැඩියාවෙන් පෙරන්නේ නම් නිතිපතා මුත්‍රා සහ රුධිර පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත් වේ. 3. අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩනය සහ වකුගඩු රෝගය අතර සමීප සම්බන්ධයක් ඇත. රුධිර නාල තුල ඇති අධික පීඩනය නිසා වකුගඩු වල ඇති කුඩා රුධිර නාලවලට හානි සිදු වේ. දියවැඩියාවට පසුව වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන දෙවන ප්‍රධානතම හේතුව පාලනය නොකළ රුධිර පීඩනයයි. ඔබේ රුධිර පීඩනය සිස්ටෝලික් රස දියකට 110කින් පමණ අඩු කිරීමෙන් වකුගඩු රෝගයේ උත්සන්න වීමේ අවදානම 20කින් පමණ අඩු කළ හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි. වෛද්‍ය උපදෙස් මතේ ඔබේ රුධිර පීඩනය 120ට 80 හෝ 125ට 80 වැනි මට්ටමක පවත්වා ගැනීමෙන් වකුගඩු ආරක්ෂා කරගත හැකිය. 4. දුම්පානය. දුම්පානය ශරීරයේ සෑම අවයවයකටම පාහේ හා කරයි. වකුගඩුද මේට ව්‍යතිරේකයක් නොවේ. සිගරට් දුම නිසා වකුගඩු වලට ලැබෙන රුධිර වහනය අඩුවේ. එය රුධිර පීඩනය සහ හෘද රෝග අවදානමද වැඩි කරයි. දුම්පානය නොකරන්නන්ට වඩා දුම්පානය කරන්නන් හට නිදගන්තක වකුගඩු රෝග ඇතිවීමේ අවදානම 1.5ක සිට 2 ගුණයකින් වැඩිය.
5. සැකසූ ආහාර සහ තරබාරුකම. සැකසූ ආහාරවල බොහෝ විට ලුණු, සීනි, අහිතකර මේද සහ රසායනික ද්‍රව්‍ය අධික වේ. මේවා රුධිර පීඩනයේ තරබාරුකම සහ රුධිර සීනි වැඩි කරයි. බොහෝ ඇසුරුම් කළ ආහාරවල සැගවුණු සෝඩියම් අඩංගුයි. දිනකට සෝඩියම් මිලිග්‍රෑම් 2000කට වඩා අඩුවෙන් ලබා ගැනීම නිර්දේශිතයි. සැකසූ ආහාර ගැනීම අඩු කිරීමෙන් සති කිහිපයක් ඇතුළත රුධිර පීඩනය අඩු කරගත හැකිය. 6. අධික ප්‍රෝටීන් පරිභෝජනය. විශේෂයෙන් සත්ව ප්‍රෝටීන්. ප්‍රෝටීන් ශරීරයට වැදගත් වුවත් අධික ලෙස ප්‍රෝටීන් ගැනීම වකුගඩු මත අමතර පීඩනයක් ඇති කරයි. ඔබ ප්‍රෝටීන් අනුභවන විට වකුගඩු වලට වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් පෙරීමට සිදුවේ. ශාකමය ප්‍රෝටීන වලට වඩා රතුමස් සහ සැකසූ මස් මිහිදී වැඩි අවධානමක් ඇතරයි. 7. නින්ද නොමැතිකම. නින්ද යනු විවේකයේ සඳහා පමණක් නොවේ. ඊය රුධිර පීඩනය සහ රුධිර සීනි නියාමනය කිරීමට උපකාරී වේ. රාත්‍රියකට පැය 6කට වඩා අඩුවෙන් නිදාගන්නා අයට අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. එබැවින් පැය 7-8ක සුවබර නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන්න. 8. අධික ලෙස ව්‍යායාම කිරීම. ව්‍යායාම කිරීම ගුණදායක වුවත් ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකර අධික ලෙස වෙහෙස වී ව්‍යායාම කිරීමෙන් මාංශ පෙශි බිඳ වැටි රබ්ඩොමයිලයිසිස් වකුගඩුවලට හානි කරන ද්‍රව්‍ය රුධිරයට මුදා හැරිය හැක. සතියකට මිනිත්තු 150ක පමණ මධ්‍යස්ථ ව්‍යායාම වඩාත් සුදුසුය. 9. අධික ලෙස ලුණු භාවිතය. ලුණු සහ වකුගඩු අතර සමීප සම්බන්ධතාවක් ඇත. අධික ලෙස ලුණු ගැනීම රුධිර පීඩනය වැඩි කරන අතර සෝඩියම් මට්ටම පාලනය කිරීමට වකුගඩු වලට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. ආහාර ගන්නා විට අමතර ලුණු එකතු කිරීමෙන් වළකින්න. 10. වේදනා නාශක ඖෂධ අධික ලෙස භාවිතය. NSAIDs. වෛද්‍ය උපදෙස් රහිතව ඉබුප්‍රොෆන්, නැප්‍රොක්සන්, ඇස්පිරින් වැනි වේදනා නාශක නිතර භාවිතා කිරීමෙන් වකුගඩු වලට රුධිරය ගලා යාම අඩු විය හැකිය. වකුගඩු රෝගීන් සඳහා නිර්දේශිත මාත්‍රාවලින් පැරසිටමෝල් සාමාන්‍යයෙන් ආරක්ෂිතයයි සැලකේ. නමුත් ඕනෑම වේදනා නාශකයක් දිගු කාලීනව හෝ අධික ලෙස ගැනීම භයානක විය හැකිය. 11. අධික ලෙස මත්පානය කිරීම. අධික ලෙස මත්පානය කිරීම රුධිර පීඩනය වැඩි කරන අතර විජලනය ඇති කරයි. අධික ලෙස මත් ගන්නා අයට අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම 70%ක පමණ වැඩි වේ. සාරාංශය ලෙස පහත දැම් මතක තබා ගන්න. ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. රුධිර සීනි සහ රුධිර පීඩනය පාලනය කරන්න. දුම්පානය නවත්වන්න. සැකසූ ආහාර සහ ලුණු අඩු කරන්න. සුවබර නින්දක් ලබා ගන්න. ඔබේ වකුගඩු ගැන සැලකිලිමත් වන්න. එවිට ඒවා වසර ගණනාවක් ඔබ වෙනුවෙන් නිහඬව සේවය කරනු ඇත. මෙම තොරතුරු ප්‍රයෝජනවත් යයි ඔබ සිතනවා නම් ලයික් බොත්තම ඔබා මගේ නාලිකාව channel එක subscribe කරන්න. එය තවත් මෙවැනි වීඩියෝ කිරීමට මට ලොකු දිරිගැන්වීමක් වනු ඇත. ස්තුතියි.